කරගෙන යන්නේ මම ආදරෙන් බලා ගන්න පුංචි ලෝකයකට. ඒ මගේ අලුතින් හදන නිවහනේ මම දැන් සකසමින් යන ගෙවත්ත. මේ මල් පැල, මේ කොළ පාට, මේ නිහඬ පරිසරය මට සබාදහම විතරක් නෙවෙයි ජීවිතය ගැනත් බොහෝ දේ උගන්වලා තියෙනවා. අපි හැමෝම ජීවිතේ ඉක්මනින් දිනන්න කැමති. ඉක්මනින් සාර්ථක වෙන්න, ඉක්මනින් හීන හැබෑ කරගන්න, ඉක්මනින් සතුටු වෙන්න කැමති. ඒත් සබාදහම අපිට කියලා දෙන්නේ වෙනස් පාඩමක්. මේ පැලයක් මම අද හිටවලා හෙට මලක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දන්නවා ඒකට කාලය ඕනි, වතුර ඕනි, හිරු එළියත් ඕනි. සමහර වෙලාවට වැස්සත් ඕනි. ජීවිතයත් ඒ වගේමයි. අපි කරන හොඳ දේවල් හැම එකකටම ප්‍රතිඵල ලැබෙන්න කාලයක් යනවා. ඒ නිසා ප්‍රතිඵල පේන්නේ නැහැ කියලා උත්සාහය නවත්තන්න නම් එපා. මම මේ මල්ගස් දිහා බලද්දී මට හැමදාම හිතෙන දෙයක් තියෙනවා. මල් හැමදාම පිපෙන්නේ නැහැ. සමහර දවස්වල කොළ වැටෙනවා. සමහර අතු වියලෙනවා. ඒත් ඒකෙන් ගහ මැරිලා කියලා අදහස් වෙන්නේ නැහැ. අපේ ජීවිතත් එහෙමයි. සමහර දවස්වල අපිට hina වෙන්න හිතෙන්නෙත් නැහැ. සමහර දවස්වල හරි මහන්සි. සමහර දවස්වල අපි කරන දේවල් කිසිම කෙනෙක් අගය කරන්නේ නැහැ වගේ හිතෙනවා. ඒත් ඒ දවස්වලම තමයි අපි ඇතුළතින් ශක්තිමත් වෙන්නේ. තවත් දෙයක් මට මේ මල් පැල වලින් ඉගෙන ගන්න ලැබුණා. එකම වත්තේ හිටෙව්වත් හැම පැලයක්ම එකම වෙලාවට වැඩින්නේ නැහැ. සමහර ඒවා ඉක්මනින් මල් පිපෙනවා. තවත් සමහර ඒවාට මාස ගාණක් යනවා. ඒ නිසා අපිත් අපේ ජීවිතය අනිත් අයගේ ජීවිත එක්ක සංසන්දනය කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ ගමන ඔයාගේම ගමනක්. ඔයාගේ කාලය ඔයාගේම කාලයයි. අද සමාජ මාධ්‍යවල බලන්නකෝ අපි දකින්නේ මිනිසුන්ගේ ලස්සනම කොටස විතරයි. ඒ නිසා අපිට හිතෙනවා අපි විතරක් පස්සෙන් ඉන්නවා කියලා. නමුත් සෑම කෙනෙකුටම තමන්ගේම අභියෝග තියෙනවා. මේ මල් වලට වතුර දාන හැම දවසකම මට හිතෙන්නේ මොකද දන්නවද? අපේ හිතත් වත්තක් වගේ. හොඳ සිතුවිලි වවන්න, කරුණාව වවන්න, ඉවසීම වවන්න, ස්තුතිවන්තකම වවන්න අපිටත් පුළුවන්. ඔයා නිතරම කේන්තිය, ඊර්ෂ්‍යාව, වෛරය පෝෂණය කරනවා නම් ඒව තමයි වැඩෙන්නේ. ඒත් ආදරය, බලාපොරොත්තුව සහ විශ්වාසය පෝෂණය කළොත් ඒව තමයි ඔබේ ජීවිතේ ලස්සන කරන්නේ. සමහර මල් පිපෙන්නේ උදේ, සමහර මල් පිපෙන්නේ රැට. ඒත් ඒ හැම මලක්ම ලස්සනයි. ඒ වගේම සෑම මිනිහෙකුටම තමන්ගේම ආලෝකයක් තියෙනවා. ඔබ වෙන කෙනෙක් වෙන්න උත්සාහ කරන්න එපා. ඔබේ හොඳම අනුවාදය ඔබම වෙන්න උත්සාහ කරන්න. අද ඔබට ජීවිතේ අමාරුයි නම් ඒක සදාකාලික නෑ. වැස්ස කොච්චර වැටුණත් අන්තිමට හිරු පායනවද නැද්ද? ඔව් අන්තිමට හිරු පායනවා. ඉතින් ඔබේ හීන අත්හරින්න එපා. අද කරන පුංචි උත්සාහයක් හෙට ඔබේ ලොකු සාර්ථකත්වයක අත්විවරම වෙන්න පුළුවන්. ජීවිතේ ලස්සන වෙන්නේ ලොකු දේවල් නිසාම නෙමෙයි. උදේ පිපෙන මලක්, සුළඟට සෙලවෙන කොළයක්, නිහඬ මොහොතක්, ආදරයෙන් බලා ගන්න පුංචි පැලයක් මේ හැම දෙයක්ම අපිට ජීවිතේ විඳින මතක් කරනවා. අද මේ වීඩියෝ බලන ඔබට මගේ එකම පණිවිඩය මේකයි. ඔබ දැන් ඉන්න තැන ගැන කලකිරෙන්න එපා. ඔබේ වේලාව එනවා. ඔබේ හීන මල් පිපෙන දවසකුත් එනවා. එතෙක් ඔබ ඔබව විශ්වාස කරන්න. ඉවසීමෙන් ඉදිරියට යන්න. ආදරයෙන් ජීවත් වෙන්න. ඔබේ ජීවිතේට ලස්සන මල් පිපෙන දවසක් ඉතාම ඉක්මනින් උදා වෙනවා. මේ වීඩියෝව ඔබට ටිකක් හරි සැනසීමක් බලාපොරොත්තුවක් හෝ සිනහාවක් ගෙනාවනම් මේ ගමනේ මාත් එක්ක දිගටම එකතු වෙන්න. ස්තුතියි. නැවතත් හමු වෙමු.